ටැංක් එක සෙටප් කරගන්නකොට මෙයාට ප්ලාන්ට්ස් දාලා හයිඩින් ස්පොට් එකකුයි එතකොට ස්විමිං ස්පොට් එකකුයි හදාගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට මෙයාලා බ්‍රීඩ් වුණොත් මෙයාලා පැටවුණොත් ප්ලාන්ට්ස් අතරට ගිහිල්ලා එයාලටත් ආරක්ෂා වෙන්න පුළුවන්. වෝටර් රික්වයර්මන්ට් ටික හරියට තියාගත්තේ නැත්නම් මෙයාට ලෙඩ් රෝග කීපයක්ම එන්න පුළුවන්. ඒ වයින් කීපයක් තමයි ඉච් කියන වයිට් ස්පොට් ඩිසීස් එක එන්න පුළුවන්. ෆින් රොට් කියන පරල් දියවීමේ ලෙඩ එන්න පුළුවන්. වෙල්වට් ඩිසීස් එකක් මෙයාට හැදෙන්න පුළුවන්. ඒ නිසා වෝටර් රික්වයර්මන්ට් ටික හරියටම තියාගන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ වගේම ටැංකියට ෆිල්ටර් එකක් යූස් කරනකොට ගොඩක් හයි ෆ්ලෝ ෆිල්ටර්ස් යූස් කරන්න එපා. ලෝ ෆ්ලෝ එකක් තියෙන ෆිල්ටර් එකක් යූස් කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් බිගිනර් කෙනෙක්ට ගැළපෙනම මාළුවෙක් තමයි ෂෝට් ටේල් කියන්නේ. ඉතින් මේ කියපු දේවල් ඔයාලගේ ෂෝට් ටේල් ටැංක් එකටත් ඇප්ලයි කරලා බලන්න. ඔයාලා ෂෝට් ටේල් හදලා නැත්නම් ඔයාලා ෂෝට් ටේල් හදලා බලන්න. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. මාළු හදන යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න.